ඓතිහාසික පුදබිමේ ඉඳලා කිලෝමීටර 26ක් විතර ඈතින් අහස සිඹින මහා පර්වතයක් කඳු පන්තියක් වනය මැදින් නැගී සිටිනවා. ඒ අතීතයේ දුම්බරගිරිය කියලා හඳුන්වපු අද කාලයේ දක්නා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයයි. මෙම කඳු පන්තිය ඇතුලේ සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්නවත් බැරි විස්මිත ආධ්‍යාත්මික හා ඓතිහාසික රහස් රාශියක් සැඟවිලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කාලයේ සිට ලක්දෙරණ පහළ වූ අවසාන මහ රහතන් වහන්සේ සැලකෙන මලියදේව රහතන් වහන්සේ දක්වා විශාල රහතුන් වහන්සේලා පිරිසක් මේ පින්බිම තුල වැඩ සිටමින් ආධ්‍යාත්මික සුවය ලබා තිබෙනවා. මෙම විහාරය සිතුවම් වලින් කියාපන්නේ ඒ අතීත උරුමයයි. දැන් අපි ඉන්නේ මේ කඳු පන්තියේ තියෙන වඩාත් විස්මිත ස්ථානයක. පොළොවේ සිට අඩි 100 ගාණක් උසින් මෙතරම් දුෂ්කර කඳු මුදුනක් මෙවැනි පින්බිමක් ඉදිකළ කෙසේද යන්නේ සැබවින්ම විස්මිතයි. බුදුදහම ලංකාවට එන්නත් පෙර පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ සතුරන්ගෙන් බේරිලා රාශිගතව සේනාව සංවිධානය කළේ මේ දිඹුලාගල කන්ද කේන්දර කරගෙන කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කඳු මුදුනේ සිට බලන විට පොළොන්නරුව මඩකලපුව සම්පාර යන ප්‍රදේශ මනරම් නිස්කලංක දර්ශන දක ගැනීමට හැකියාවක් තිබෙනවා. ලංකාවේ මෙවැනි අපූර්ව ස්ථාන දැන ගැනීම අපේ channel එක subscribe කරන්න. එකතු වෙන්න. වීඩියෝ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.